රුසියාවෙන් මෙරටට ඉන්ධන ලබා දීම ස්ථිරයි. CPC කියයි. අදත් හෙරෝයින් කිලෝ 300ක් නාවික හමුදා භාරයට. උසස් පෙළ ප්‍රතිඵල නිකුත් කෙරේ. ඉදිරි විභාග කල්යෑමක් නැහැ. රුසියානු නියෝජ්‍ය විදේශ ඇමති ශ්‍රී ලංකාවේ සාකච්ඡා ආරම්භයි. පිමල් රුසියාවේ සංචාරයක. ඉරානයේ ජනරජ දිනය සමරමින් එරට ජනතාව දහස් ගණනින් වීදිවසී. ජනපතිත් විදේශ ඇමතිත් ඒ අතර. ඕනෑම ගොඩවිම් ප්‍රහාරයකට සූදානම් බව ඉරානය අවධාරණය කරයි. ට්‍රම්ප්ගෙන් අද රාත්‍රී විශේෂ ප්‍රකාශයක්. අයිබෝවන් සුබ දවසක්. අද 2026 අප්‍රේල් මාසයේ පළමුවෙනිදා. අද බදාදා මම රුවන් ලීනාරච්චි. අපි අදත් සෝදානම් වෙන්නේ ගෙවුණු පැය කිහිපය තුළ වාර්තා වුණු පුවත් කිහිපයක් දෙස පසු විපරමින් යුතුව බලන්නට. අපි ප්‍රථමයෙන් අවධානය යොමු කරන්න සෝදානම් වෙන්නේ මේ හෙරෝයින් කිලෝග්‍රෑම් 300කට අධික ප්‍රමාණයක් බේරුවලට ඔබ්බෙනු මුහුදු තීරයේදී අල්ලා ගන්නට ආරක්ෂක අංශ භාරයට ගන්නට හැකියාව ලැබිලා තිබෙනවා. අද උදෑසන මෙම දීවර යාත්‍රාව දික්කෝවිට දීවර වරාය වෙත රැගෙන ආව. අපිට එහි දර්ශන නරඹමින්ම කතා කරන්න හැකියාව තිබෙනවා. ඒ අනුව අදාළ දීවර යාත්‍රාවේ තිබුණු උර එහෙම නැත්නම් බෑග් 298ක මෙම මද්‍රව්‍ය තොගය තිබූ බවට තමයි මේ වන විට කරුණු අනාවරණ වෙන්නේ. ඒ සම්බන්ධයෙන් නාවික හමුදාපතිවරයා වයිස් අද්මිරාල් කාංචන බානගොඩ මහතා ප්‍රකාශයකුත් සිදු කළා. මෙම දීවර යාත්‍රාව ලාංකික බහුදින දීවර යාත්‍රාවක් බවට තමයි සඳහන් වෙන්නේ. ඒත් එක්කම මේ දීවර යාත්‍රාවේ ඉඳලා තවත් සැකකරුවන් 6 දෙනෙකු මේ හෙරෝයින් තොගය සමග සැකකරුවන් 6 දෙනෙකු සහ sannivedana උපකරණ තොගයක් ආරක්ෂක අංශ භාරයට ගන්න හැකියාව ලැබිලා තිබෙනවා. මේ අදාළ මද්‍රව්‍ය තොගයෙහි වටිනාකම රුපියල් මිලියන 6000ක් පමණ වන බව තමයි නාවික හමුදාව සඳහන් කරන්නේ. ඒ කාරණාවෙන් පස්සේ අපි යන්න සූදානම් වෙන 2025 උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මේ වුණ විට නිකුත් වෙලා තිබෙනවා. ඊයේ මධ්‍යම රාත්‍රියේදී නිකුත් වුණා. බොහෝ දරුවන් මේ විභාගයෙන් විශිෂ්ට සමත්කම් දක්වලා තිබෙනවා. යම් අපේක්ෂිත ප්‍රතිඵල නොලද දරුවන් පිරිසක් ඉන්නවා. කොහොම වුණත් විභාගයකින් කෙනෙකුගේ ජීවිතයේ ඉරණම මැනීමට හැකියාවක් නැහැ. ඒ නිසාම යම් කෙනෙක් අපේක්ෂිත ප්‍රතිඵල නැතිනම් අපි කියන්නේ කොල්ලාවකත් විභාගයක් අසමත් වෙනවා කියලා. එහෙම අපේක්ෂා කළ ප්‍රතිඵල නැත්නම් නැවත සමීක්ෂණය කරන්න පුළුවන්. එහෙමත් බැරි නම් ඔබට අනිවාර්යෙන්ම හැකියාව තිබෙනවා ඊළඟ වාරයේදී විභාගයට මුහුණ දෙන්න. ඒත් එක්කම ඉදිරි කාලයේදී වෘත්තීය අධ්‍යාපනය සම්බන්ධයෙන් විශේෂ බරක් ලැබෙනවා රජෙන්. මේ විධිමත් අධ්‍යාපනය වගේම මේ වෘත්තීය මට්ටමින් ගන්න අධ්‍යාපනයත් ඉතාමත් වැදගත් වෙනවා. නැත්නම් අපි ලැබපු අධ්‍යාපනය ඔබ මම ලැබපු අධ්‍යාපනය ගත්තොත් එහෙම අපි සමහර විට කල්පනා කරලා බැලුවොත් විශ්වවිද්‍යාලේනොත් අවුට් වුණාට පස්සේ තමයි මොකක්ද කරන්නේ? ඇයි අපි ඉගෙන ගත්තේ? අපි රසාවක් කරන්න ඕන නේද? අපි සල්ලි හම්බ කරන්න ඕන නේද කියන ඒවා ඔළුවට එන්නේ සාමාන්‍යයෙන් අවුරුදු 25 විතර පැන්නට පස්සේ තමයි ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලවල පිට වුණාට පස්සේ එහෙම තත්වයක් තමයි පසුගිය කාලවල වල තිබුණේ. නමුත් දැන් එහෙම නැහැ. අපි දරුවන්ට කියනවා ඊට වඩා යාවත් කාලීන වෙන්න. ලෝකය ඔබ වෙනුවෙන් විවෘත වෙමින් තිබෙනවා. බොහෝ අවස්ථාවල් තිබෙනවා. ඒවා හොයාගෙන යන්න හැකියාව තිබෙනවා. දැන් මේවා සර්ච් කරන්න පුළුවන් සර්ච් එන්ජින් ඕනෑ තරම් තිබෙනවා. chat gpt gemini මේ ආදී ඕනෑම දෙයක් තිබෙනවා. දැන් තනියෙන් ස්වයංව අධ්‍යයනය කිරීමේ හැකියාව තිබෙනවා. ඒවට එළඹෙන්න කියන අපි විශේෂයෙන්ම සඳහන් කරනවා. ගිය නුවණ ඇතුන් ලවාවත් අද්දවන්න බැහැ කියන කාරණාව අනිවාර්ය සත්‍යයක්. කොහොම වුණත් විශේෂයෙන්ම දෙමාපියන් හැටියට වැඩිහිටියන් හැටියට මේ වෙලාවේ උපදෙස් ලබා දිය යුතු වන්නේ යම් කෙනෙක් එම අපේක්ෂිත ප්‍රතිඵල ලැබෙලා නැත්නම් ගහන්න බනින්නවත් එහෙම නැත්නම් ඔහුට හෝ ඇයට ඒ දරුවාට හෝ දැරියට පරිභව කරන්න නෙමෙයි තිබෙන්නේ. ඔහුව නැවත වතාවක් දිරිමත් කරන්න. මෙන්න මෙහෙම විභාග පාස් උනේ නැති වුණත් ඔබට ජීවිතේ ජයග්‍රහණය කරන්න පුළුවන්කම අනිවාර්යයෙන්ම ලැබෙනවා. ඒත් එක්කම විධිමත් අධ්‍යාපනයේ වැදගත්කමත් දරුවන්ට අනිවාර්යයෙන්ම කියලා දිය යුතුයි. අධ්‍යාපනයෙන් ජීවිතේට ලැබෙන වටිනාකම අන් කිසිවකින් ලබා ගන්න බැහැ කියන එක ලෝක සත්‍යයක්. ඒක හැමතැනම බැලුවට පස්සේ අනිවාර්ය සත්‍යයක් බවට පේන්න තිබෙනවා. ඔබට අමුතුවෙන් කියන්න අවශ්‍ය වන්නේ නැහැ. අපි ආප්ප කඩයක් කරත් සීල්ලර කඩයක් කරත් මහා පරිමාණ ව්‍යාපාරයක් කරත් යම් කෙනෙකු කිසියම් විධිමත් අධ්‍යාපනයක් ලැබලා තිබෙනවා නම් ඒ අධ්‍යාපනයේ ආලෝකය එම ව්‍යාපාරය හෝ එම කටයුත්ත සාර්ථක කර ගැනීම සඳහා ඉතාමත් වැදගත් වෙනවා. කොහොම වුණත් පසුගිය 2025 උසස් පෙළ විභාගය සඳහා අයදුම් කරුවන්
2,81,810ක් පෙනී ඉඳලා තිබෙනවා. ඒකට පාසල් ආයුධම්කරුවන් 2,21,413ක් ඇතුළත් වෙලා ඉඳලා තිබෙනවා. 60,397ක් පෞද්ගලික ආයුධම්කරුවන් ඉඳලා තිබෙනවා. කොහොමත් ඒ අනුව විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා ආයුධම් කිරීමට 1,76,527ක් සුදුසුකම් ලැබුව බව තමයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. ඒ කියන්නේ S3 ලබාගත් S3 හෝ ඊට වැඩි අගයන් ලබාගත් ශිෂ්‍යුන් සංඛ්‍යාව 1,76,527ක් බවට පත් වෙනවා. කොහොමුණත් මෙවැනි තත්වයක් තමයි තිබෙන්නේ. ඒත් එක්කම මේ ප්‍රතිඵල නැවත සමීක්ෂණය කිරීම සඳහා ආයුධම් කිරීමට අප්‍රේල් 22 දක්වා ආයුධම් කිරීමට හැකියාව තිබෙනවා. ඒකට මේ වෙබ් අඩවි වලට ඇතුළත් වීමෙන් එම ආයුධම් කිරීම සිදු කරන්න පුළුවන්. විශේෂයෙන්ම මාර්ගගත ක්‍රමයට, එසේත් නැතිනම් ඔන්ලයින් ක්‍රමයට තමයි මේක ආයුධම් කිරීමට හැකියාව ලැබෙන්නේ. ඒත් එක්කම දැන් මේ තිබෙන අර්බුදකාරී තත්ත්වයත් එක්ක යුදමය තත්ත්වයෙන් අපට ඇති වෙලා තිබෙන බලපෑමත් එක්ක ඉදිරියේදී එන්න නියමිත විභාග සම්බන්ධයෙන් විභාග කොමසාරිස් ජෙනරාල්වරිය අදහස් පළ කරලා තිබෙනවා. මොකක්ද මේවට වෙන්න, මේවා කල් යන්න පුළුවන්ද කියන එක සම්බන්ධයෙන්. එහෙම කිසිම කල්යෑමක් සිදු වෙන්නේ නැහැ. ඔබට මතකයි ඉතිහාසයේදීත් මේවා කල් දාලා ඉතාමත් අමාරු තත්වයක තමයි ඉන්නේ. මේ විභාග හරිම කාලසටහනට අරගෙන එන්න අධ්‍යාපන බලධාරීන්ට විශේෂ වෙහෙසක් ගන්න සිද්ධ වෙලා තිබෙනවා. ඒ අනුව 2026 මේ උසස් පෙළ හෝ ඉදිරි කිසිදු විභාගයක් කල් දැමීමකින් තොරව නියමිත පරිදි පවත්වන්න කටයුතු කරනවා කියන එක තමයි විභාග කොමසාරිස්වරිය සඳහන් කරලා තිබෙන්නේ. ඒ අනුව 2026 වසරේ ශිෂ්‍යත්ව විභාගය අගෝස්තු මාසයේ 9 වනදාත්, උසස් පෙළ විභාගය අගෝස්තු මාසයේ 10 වන දිනත්, සාමාන්‍ය පෙළ විභාගය දෙසැම්බර් මාසයේ 8 වන දිනත් පැවැත්වීමට නියමිතව ඇති බව තමයි සඳහන් වෙන්නේ. ඊට අමතරව තරඟ විභාග මේ ඇතුළු විභාගات සාමාන්‍ය පරිදි අදාළ කාලවකවානු පෙරින් නියම කරගත් පරිදි පවත්වනවා කියන එක තමයි මේකෙන් අපට ගන්න තියෙන අදහස. එතනින් පස්සේ අපි විදේශ පුවත් කිහිපයක් දෙස අවධානය යොමු කිරීමේ අවශ්‍යතාව තිබෙනවා. ඒත් එක්කම රුසියානු නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයා ඊ දවසේදී දිවෙනට පැමිණියා. දින 5ක නිල සංචාරයක් සඳහා තමයි ඔහු පැමිණියේ. රුසියානු නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයා ඇන්ඩ්‍රූ රුඩෙන්කෝ මහතා තමයි මෙලෙස ශ්‍රී ලංකාවට පැමිණියේ. මෙහිදී දින 5ක නිල සංචාරයක් සඳහා පැමිණි නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයාව ශ්‍රී ලංකාවේ වරාය සහ සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ඉංජිනේරු ජනිත රුවන් කොඩිතුවක්කු මහතා විසින් තමයි තාමත් හරසරින් යුතුව පිළිගනු ලැබුණේ. ඒ අවස්ථාවට ශ්‍රී ලංකාවේ නේවාසික වෙසෙන රුසියානු තානාපතිවරයා ලෙවාන් ජගාරයන් මහතා ඇතුළු පිරිසකුත් එකතු වෙලා හිටියා. ඒත් එක්කම පසුගියදා රුසියානු ජනරජයේ පාලක පක්ෂයේ සභානායකවරයා සහ ශ්‍රී ලංකාවේ සභානායකවරයා බිමල් රත්නායක අමාත්‍යවරයා අතර සාකච්ඡාවකුත් පසුගියදා රුසියාවේදී පැවැත්වුණා. ඒ අනුව රුසියානු රාජ්‍ය පාලක පක්ෂය වන යුනයිටඩ් රෂියා පක්ෂයේ මේ කණ්ඩායමෙහි නායකයා වන ව්ලාදිමීර් වාසිලියේව් මහතා සහ ශ්‍රී ලංකාවේ සභානායකවරයා බිමල් රත්නායක අමාත්‍යවරයා තමයි රුසියාවේදී මේ ආකාරයෙන් සාකච්ඡා කරන්නේ. රුසියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින දීර්ඝකාලීන ඓතිහාසික, දේශපාලනික, සංස්කෘතික සහ ආර්ථික සබැඳියාවන් පිළිබඳව දීර්ඝ ලෙස මෙහිදී සාකච්ඡා වෙලා තිබෙනවා. ඉදිරියේදී ගන්නට නියමිත පියවරයන් සම්බන්ධයෙන් මෙහිදී දෙපාර්ශ්වයම ඉතාමත් මිත්‍ර ස්වභාවයෙන් සාකච්ඡා කළ බව තමයි වාර්තා වෙන්නේ. මේ අතර කොළොන්නාව සාලමුල්ල නිවාස සංකීර්ණයේදී මෙට්‍රෝ අප්ලිෆ්ට් මේ ව්‍යාපෘතිය ආරම්භ වුණා. විශේෂයෙන්ම මේ මහල් නිවාස සඳහා ලිෆ්ට් එකක් එහෙම නැත්නම් විදුලි සෝපාන සවි කිරීම සඳහා වන ව්‍යාපෘතිය ආරම්භ කෙරුණා. මේ මෙට්‍රෝ අප්ලිෆ්ට් යනුවෙන් තමයි හඳුන්වා දෙන්නේ. මේක විශේෂයෙන්ම ජනතාව මේ ඉන්න තත්වයෙන් ඉහළට ඔසවා තැබීම සඳහා සංකේතයකුත් බවට පත් වෙනවා. කොමුණ 2026 වසර තුල මේකේ ප්‍රතිසංවිධාන රැසක් කිරීමට සූදානම් කර ඇති බව තමයි සඳහන් වෙන්නේ. ඒ අනුව මේ නවීකරණ කටයුතු සහ අලුතින් සෝපාන ඉදිකිරීම සඳහා, සෝපාන සවි කිරීම සඳහා රුපියල් 1,288.7කට අධික මුදලක් වෙන් කරලා තිබෙනවා මේ වසරේදී. ඒත් එක්කම මෙම නවීකරණ වැඩසටහන යටතේ හානි වූ සහ ඒත් එක්කම කඩා වැටුණු විදුලි සෝපාන අලුත් වැඩියා කිරීම සහ අලුතින් විදුලි සෝපාන ස්ථාපිත කිරීම සිදු වෙනවා. මෙහිදී විශේෂයෙන්ම නව රජය වෙත මේ රජයේ කටයුතු සම්බන්ධයෙන් මෙහි ජනතාව මේකට පැමිණ හිටපු ජනතාව විශේෂයෙන්ම අදහස් පළ කිරීමක් කළා. කොච්චර කාලයකට පස්සේද මේවා ඉදි වුණේ, ඒකේ වැදගත්කම කොහොමද කියන එක සම්බන්ධව වුණ අදහස් පළ කිරීමක් කළා. අපි ඒකට විනාඩියකින් යොමු වෙමු. අර පුදවලට අපිට ගොඩාක් ස්තුතියි. නැත්නම් අපි හරි අවස්ථාවෙ හිටියේ ලිෆ්ට් එක නැතුව නගින්නත් ගොඩාක් අමාරු හිටියේ. අනතර වෙනුවෙන් කරන උදවලට අපිට ගොඩාක් ස්තුති කියනවා. මේ රජයට ගොඩාක් ස්තුති කරනවා. ඒක අර ලිෆ්ට් එක දාන්න එක ලොකු දෙයක්. කකුලේ විදින්න බැරි ඒගොල්ලන් ඉන්නවා. බඩින් ගේන ඉන්නවා. ඒක මරණයක් ගෙනියන්න හරි අපහසු වෙලා හිටියේ. දැන් හරි සතුටුයි.
හරි සතුටුයි ලොකු දෙයක් අපිට මේ උදව් කරුවට. මේ තියෙන අනං ජරා ඔක්කොම නැති කරලා මේක හොඳට දිනු වෙන්න ඕනේ. ඒකයි අපිට ඕනේ. අපේ ළමයිත් හොඳට එදෙන්න ඕනේ. ගොඩක් සතුටුයි. ඒකට ඇවිල්ලා අපිත් ඇවිල්ලා සහභාගී දෙන්න ඇවිල්ලා අපිත් ඇවිල්ලා බලාපොරොත්තු වෙන්නේ. එසල් කරන හැම දෙයකටම ඇවිල්ලා අපේ ළමයිගේ අනාගතේ දැනෙනවා මට. ගොඩක්ම සතුටුයි මේක. මම ගොඩක් ස්තුති කරනවා. මම දෙයයන්ට ප්‍රාර්ථනා කරනවා සර්ට තව වැඩියෙන්ම ඇවිල්ලා ආයුෂ ගොඩක් ලැබෙන්න ඕනේ. පින් ඉල්ලනවා මම. කලින් ඇවිල්ලා කිව්වා තමයි ඒ උනාට කවුරුත් කරේ නෑ. දැන් ඇවිල්ලා වැඩසටහන වෙනවා. අපිට ඉදිරියට ඇවිල්ලා අපේ ළමයිගේ අනාගතේ තොඳට තී කියලා හිතන මේ රජය ඇවිල්ලා මං හිතන්නේ තවත් ඇවිල්ලා සදාට මේ රජයේ තිබුණත් හරි සතුටු තමයි. තෙරන් ඇමතුමා නියෝජ්‍ය ඇමතුමාලා දෙන්න ඇවිල්ලා බලලා ගියා. දැන් ඇත්තටම අපිට පෙවුණා මේ දවස් ටික යන වැඩක් කෙරුණා කියලා. ඒ වගේ දිගටම කරලා මේ වාස් කරලා මද්දාවේ නැති කරනවා නම් අපි සතුටුයි. මොකද අපිත් මේ ගෙවල් වල ඉන්නවා දාලා ගියේ නෑ. අපි මේ ගෙවල් වල ඉන්නවා. අපි ඇත්තටම ඇමතුමාට ස්තුතිවන්ත වෙනවා. මොන පාණ්ඩුවෙන් වුණත් වැඩක් කරනවා නම් ඒ කරපු වැඩේට ස්තුති කරනවා. ඇත්තටම ඒ කරපු වැඩේ ගැන අපිට සතුටුයි. අපි ඒ යෝජනා කරපුවා තමයි ඔය කුණු බාස්කට් එහෙම තියන්න කියලා. ඒ කෙරුන්නේ නෑනේ. ඒක හොඳයි. ඉතින් ඒ කුණු ටික අස් කරලා මද්දාවේ නැති කරලා අපේ ළමයිට කීඩා කරලා ඉදිරියට යන්න ඒව පිරිසුදු කරලා දෙන එක ගැන ඇත්තටම ස්තුතිවන්ත වෙනවා ඕගොල්ලන්ට. තුම කියනවා නම් අපි හිටපු තත්ත්වය අනුව දැන් මේ කරන සේවය කියන්නේ අපි වෙනුවෙන් මේ දේවල් අලුත් වැඩියා කරලා අපිට ඉන්න පුළුවන් තත්ත්වයකට දැන් සලස්සනවා. තව ඉදිරියට තව වැඩ තියෙනවා. අපි බලාපොරොත්තු වෙන මේ කරනවා වගේ ඒ වැඩ කටයුතු ටිකත් සාර්ථකව අපිට පහසුකම් හැමදේම ලබා දෙනවා නම්. අවුරුදු දැන් මං හිතන්නේ අවුරුදු 12ක් අපි සෑහෙන දුක්කින්ද ලිෆ්ට් කැඩෙනවා. දැන් මද්ද්‍රව්‍ය ගොඩක් මේවා වෙලා තියෙනවා අපේ ෆ්ලැට් තුනේම. මද්ද්‍රව්‍ය සෑහෙන මේ දැන් එළි වෙනකන් රෑ 2ට 3ටත් මද්ද්‍රව්‍ය සම්බන්ධව තියෙනවා. එතකොට මේ කඩාකප්පල්කාරී කට්ටියකුත් වෙනම ඉන්නවා. ඉතින් අපිට මේ හැමදේම निराකරණය කරලා දෙන්න කියලා තමයි අපි ඉල්ලන්නේ. මොකද අපි අවුරුදු දැන් 12ක් මේ ෆ්ලැට් වල. ඉතින් අපිට තව ඉස්සරහට තවත් හොඳට පසුකම් මේ හැමදේම සාර්ථක වෙලා පසුකම් එක්ක අපිට මේ ඉන්න ලැබෙනවා නම් ගොඩක් හොඳයි කියලා හිතෙනවා. අපිට පොඩි ළමයි ඉන්නවා. ඒ ළමයි වෙනුවෙන් මේ කරන දේ ආරක්ෂාව සැලසෙනවා. ආරක්ෂාව තමයි අනිවාර්යෙන්ම ඕනේ. මොකද රැතිස් ඇවිදින මිනිස්සු ඉන්නවා. ගෑනු දරුවෝ ඉන්නවා. ඒ දරුවන්ට ආරක්ෂාව ඕනේ. ඉස්කෝලේ යන තරුණ ළමයි ඉන්නවා. ඉස්කෝලේ නොයන ළමයි ඉන්නවා. ගොඩාක් ඉන්නවා. තැන් වල කල්ලි ගිහිලා ඒ වගේ ළමයිට ගොඩාක් ස්තුති කරනවා. ඔය බාස්කට් දීලා ඒ වගේ දෙයක් කරාට. මොකද අපි වැස්ස දවසට තෙමීගෙන ඉන්න ඕනේ. පෝලිං ගෑවිලා ඉන්න ඕනේ. මේ වටේම දැන් එහෙම එකක් නැහැ. ඒ කරපු දෙයට නම් ගොඩාක් ස්තුති කරනවා. නාගරික සංවර්ධන ඇමතුමේ සියලුම ප්‍රභූවන්ට ස්තුතියි ඇත්තට මේ කරන කාර්යයට. අපි ආශිර්වාද කරන ඒ වගේම ධෛර්ය ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. වැඩි දියුණුව හැමෝටම මේ වගේ උදව් කරගෙන යන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ස්තුතියි. වැඩ පිළිවෙල නම් හොඳයි. අදනම් ඇත්තම හොඳක් තමයි මේ ප්‍රදේශයට උනේ ඇවිල්ලා කරගන්න බැරි දෙයක්. තරුණ හැදෙන ළමයින්ට ලොකුම දෙයක් මේ වුණේ ඇවිල්ලා. අපි හරිම සන්තෝෂයි මේකට. අපිත් අපි රාජකාරී මේවා වෙලා මේකට ආවේ හොඳ දෙයක් කරන හින්දා. අපිට තේරෙන හින්දා. එතනින් පස්සේ අපි යොමු වෙන්න සූදානම් වෙන්නේ විදේශ පුවත් කිහිපයක් වෙත, විශේෂයෙන්ම මැද පෙරදිග කලාපයේ ආශ්‍රිතව ඇතිව තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් තමයි අපි මෙහිදී ප්‍රධාන වශයෙන්ම අවධානය යොමු කරන්නේ. ඉරානයේ විදේශ අමාත්‍යවරයා අබ්බාස් ආරක්චි විශේෂ ප්‍රකාශයක් සිදු කරනු ලැබුවා. එහි රූපවාහිනී නාලිකාවකට අදහසක් පළ කරමින් ඒකදී ඔහු විශේෂයෙන්ම කියපු කාරණාව තමයි ඇමරිකාව ඉතිහාසයේ තෙක් මෙතෙක් කරගන්නා මෝඩම වැඩේ බවට මේක පත්වේවි කියන අදහස තමයි ඔහු එහිදී සඳහන් කළේ. මේකෙදී මේ ඉන්ටර්වියුව එහෙම නැත්නම් මේ මාධ්‍යවේදිය ඇහුවා ඉරානයේ මෙම තර්ජන ඔබ දකින්නේ කොහොමද? ඉදිරියේදී මේ ගොඩබිම් මෙහෙයුම් සඳහා කොහොමද ප්‍රතිචාර දක්වන්න නියමිත කියන එක සම්බන්ධයෙන් ඇහුවට පස්සේ ඔහු සඳහන් කළේ මේ අපි ඔවුන් එනතුරු තමයි බලාගෙන ඉන්නේ. ඔවුන්ට එසේ කිරීමට තරම් ධෛර්යයක් ඇති කියලා අපි විශ්වාස කරන්නේ නැහැ. කොහොම වුණත් එහෙම වුණොතින් ඔවුන්ට විශාල පාඩුවකට විශාල කරදරයකට මුහුණ පාන්න සිද්ධ වෙවි කියන එක තමයි විදේශ අමාත්‍යවරයා ඉරානයේ විදේශ අමාත්‍යවරයා අබ්බාස් ආරක්චි ප්‍රකාශ කළේ. අපි ඔවුන් ඒවි කියලා අපේක්ෂා කරන්නේ නැහැ. අපට මෙම යුද්ධය අවශ්‍ය වුණේ නැහැ. අපිට මේක අවශ්‍ය වුණේ ඇමරිකාවට තමයි මේක අවශ්‍ය වුණේ. නමුත් අපි ආරක්ෂා වීම සඳහා පියවර ගත්තා. ඒක ඊටමත් ප්‍රබල ආරක්ෂාකාරී පියවරයන් බවට පත් වුණා. ඔවුන්ගේ හමුදාවේ බලයට එහෙම නැත්නම් ඔවුන්ගේ අවි ආයුධ බලයට රේඩාර් පද්ධති වලට ගුවන් යානා වලට ප්‍රහාර එල්ල කරන්න, ඔවුන්ට දැනෙන ප්‍රහාර එල්ල කරන්න අපට හැකියාවක් ලැබුණා. ඒ හානිය කොච්චරද කියන එක සම්බන්ධයෙන් ලෝකය දැනුවත් කියන එක තමයි ඔහු එහිදී අවධාරණය කළේ. විශේෂයෙන්ම ඉරානය ආරක්ෂා කිරීම සඳහා කොහොමද කටයුතු කරන්නේ කියන එක සම්බන්ධවත් ඔහු එහිදී විශේෂ පැහැදිලි කිරීමක් කළා. යුද්ධවලට අපි අවුරුදු ගාණක් තිස්සේ බැටකාපු එහෙම නැත්නම් ඒකට සූදානම් වෙච්චි ජනතාවක් තමයි අපට ඉන්නේ. ඒකට විශේෂ පුහුණු කණ්ඩායම් අප සතුව තිබෙනවා. ඒත් සමගම අපට
ඒකට අදාළ අවිවාවිද ඒ ශක්තිය තිබෙනවා. ඒ අනුව අපි අනිවාර්යෙන්ම ගොඩබිම් මෙහෙයුමක් ආවොත් ඇමරිකාවට දැනෙන ප්‍රහාරයක් එල්ල කරනවා. ඒ වගේ වැරද්දක් ඇමරිකාව සිද්ධ කරගන්න එකක් නැහැ කියන පූර්ව බලාපොරොත්තුවේ තමයි අපි ඉන්නේ කියන එක අබ්බාස් ආරච්චි විදේශ අමාත්‍යවරයා සඳහන් කිරීමක් කළා. ඒත් එක්කම තමයි විදේශ මාධ්‍ය වාර්තා කරන්නේ අද රාත්‍රියේදී ශ්‍රී ලංකාවේ වේලාවෙන් අද පස්වරු 7ට පමණ ඇමරිකාවේ ජනාධිපතිවරයා ඩොනල්ඩ් ට්‍රම්ප් විශේෂ ප්‍රකාශයක් කරනු ඇති බව තමයි සඳහන් වෙන්නේ. කොහොමත් ඔහුගේ ප්‍රකාශ සම්බන්ධව ලෝකයේම එතරම් ගණන් ගන්නේ නැති තත්වයකට ඇවිල්ලා තිබෙනවා. මේ පැයේදී කියන ප්‍රකාශය නෙමෙයි ඊළඟ පැයේදී ඔහු කරන්නේ. හත්පසින්ම වෙනස් ප්‍රකාශයක් ඔහු සිද්ධ කරන්නේ. අනුව ඔහුගේ ප්‍රකාශය විශේෂ ප්‍රකාශයක් වේවිද නැද්ද කියන එක සම්බන්ධව මේ ප්‍රකාශයෙන් පස්සේ තමයි බලා ගන්න හැකියාව ලැබෙන්නේ. කොහොමත් එවැනි තත්වයක් තමයි තිබෙන්නේ. ඒත් එක්කම යේමනයේ හූති සටන්කාමීන් ඍජුවම මේ ඊශ්‍රායලයට එරෙහි සටන් වලට ඉරානයත් එක්ක මැදිහත් වෙලා ඉන්නවා කියන එක තමයි සඳහන් වෙන්නේ. ඒ අනුව ඊයේ දවසේදීත් ඊශ්‍රායලයේ ඉලක්ක වෙත ඉතාම සාර්ථක බැලස්ටික් මිසයිල් ප්‍රහාර එල්ල කරමින් තිබුණු බව තමයි විදේශ මාධ්‍ය වාර්තා කරලා තිබුණේ. විශේෂයෙන්ම ඇමරිකාව සහ ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කරන ප්‍රහාර හමුවේ රතු මුහුදේ පිහිටි උපාය මාර්ගික වැදගත් ස්ථානවලට ඒවා ආරක්ෂා කිරීම සඳහා විශේෂයෙන්ම බාබ්බෙල් මණ්ඩප් වැනි එම සමුද්‍ර සංධිය වැනි ස්ථාන ආරක්ෂා කිරීම සඳහා ඔවුන් විශේෂයෙන්ම ක්‍රියාමාර්ග ගන්නවා කියන එක තමයි සඳහන් කරලා තිබෙන්නේ. ඔබ දන්නවා විශේෂයෙන්ම මේ බාබ්බෙල් මණ්ඩප් කියන සමුද්‍ර සංධියත් අර හොමු සමුද්‍ර සංධිය තරම් නොවුනත් මේකත් ඉතාමත් වැදගත් සමුද්‍ර සංධියක් වුණා. විශේෂයෙන්ම ලෝකයේ වෙළඳා මතින් ගත්තට පස්සේ ලෝක වෙළඳාවෙන් 14%ක පවන නාවක ගමනාගමනයක් මේ ඔස්සේ සිදු වෙනවා. විශේෂයෙන්ම තෙල් ප්‍රවාහනය සිදු වෙන්නේ වැඩි ප්‍රමාණයක් තෙල් ප්‍රවාහන කටයුතු සිදු වෙන්නේ මෙම බාබ්බෙල් මණ්ඩප් කියන සමුද්‍ර සංධිය හරහා. මෙවැනි ලෝක වශයෙන් ගත්තට පස්සේ ලෝකයේ වෙළඳාමට වැදගත් ස්ථානයක් බවට මේ බාබ්බෙල් මණ්ඩප් කියන සමුද්‍ර සංධියත් සැලකීමට හැකියාව ලැබෙනවා. කොහොමත් මේ හූති සටන්කාමීන් අවධාරණය කරන්නේ ඇමරිකාවට හෝ ඊශ්‍රායලයට සහාය දක්වන ඕනෑම රටක් තමන්ගේ ප්‍රහාරක ඉලක්කයක් බවට පත්වේවි කියන එක ඔවුන්ගේ සඳහන බවට පත් වෙලා තිබෙනවා. කොහොමත් මේ ලෝක යුද්ධමය තත්ත්වය හමුවේ ඔබ දන්නවා මේ වන විට බොරතෙල් බැරලයක මිල ඩොලර් 100ට වඩා වැඩි වෙලා තිබෙන එහෙම තත්ත්වයක් තමයි තිබෙන්නේ. මේක තවදුරටත් වැඩි වේවි කියන එක තමයි දේශපාලන විචාරකයින්ගේ අදහස බවට පත් වෙන්නේ. ඒත් එක්කම මේ ගේට් ඔෆ් ටීසර් කියන එහෙම නැත්නම් කඳුළු දොරටුව ලෙස හැඳින්වෙන මේ සමුද්‍ර සංධියාවට පවතින අස්ථාවරත්වය ඉතාමත් ඛේදජනක තත්වයක් බවට පත්වනු ඇති බව තමයි සඳහන් වෙන්නේ. එහෙම තත්වයක් තමයි වාර්තා වෙන්නේ. විශේෂයෙන්ම අද ගත්තට පස්සේ ඉස්ලාමීය ජනරජ දිනයේ හැටියට තමයි අද දිනය සැලකෙන්නේ. අප දැක්කා විදේශ මාධ්‍ය ඔස්සේත් විශේෂයෙන්ම ඉරානයේහි විශාල ජනකායක් පාරට ඇවිල්ලා මෙම ජනරජ දිනය සඳහා සැමරීම් සිද්ධ කරන විශේෂයෙන්ම ඔවුන් තමන්ගේ විශ්වාසය මේ රජය කෙරෙහි ඉරාන රජය කෙරෙහි ඇති විශ්වාසය පළ කරන ආකාරයක් අපි දැක්කා. මේ අතරතුරම තමයි අපි දැක්කේ මේ ඉරානීය ජනතාව විසින් මෙහෙවන මේ ඉරාන රාජ්‍යයට පක්ෂපාතීව මෙහෙවන මේ රැලි එහෙම නැත්නම් මේ ජනතා ඒකරාශී වීම සඳහා ඉරානයේ ජනාධිපතිවරයා කියන්නේ පෙෂෙෂ්කින් ඒත් එක්කම විදේශ අමාත්‍යවරයා ඇතුළු පිරිසකුත් මේ ජනතාව අතරටම ඇවිල්ලා ඒවට සහයෝගය ලබා දෙන ආකාරයකුත් අපි දැක්කා. පසුගිය මාර්තු 31 වනදා රාත්‍රියේදී මෙම සැමරුම් සිදු කරුණා. ඒ කියන්නේ ඊයේ දවසේ රාත්‍රියේදී මේ සැමරුම් සිදු කරුණා. නගර පුරා දැඩි ආරක්ෂක විධිවිධාන සැලසමින් මේ සැමරුම් සිදු කරන බව තමයි විදේශ මාධ්‍ය වාර්තා කරලා තිබෙන්නේ. කොහොමුණත් ඉරානයේ ටෙහෙරාන් වැනි ප්‍රදේශවලට මේ වන විටත් දැඩි ප්‍රහාරවලට ලක්වෙමින් ඉන්න සිද්ධ වෙලා තිබෙනවා. එහෙම තත්වයකදී වුණත් ඉරානයේ මෙවැනි ජනතා ඒකරාශී වීම සංවිධානය කරන්නේ තමන්ට ඇති දේශපාලන බලය එහෙම නැත්නම් ඉරාන ජනරජයට ඇති දේශපාලන එහෙම නැත්නම් ජනතාවගේ බලය ලෝකයට විදහා දැක්වීම සඳහා තමයි කියන එක දේශපාලන විචාරකයින්ගේ අදහස බවට පත් වෙලා තිබෙනවා. මෙවැනි කාරණාවන් තමයි අපිට වාර්තා කරන්න තිබෙන්නේ මේ යුද්ධමය වාතාවරණය සම්බන්ධයෙන් අවධානය යොමු කරනකොට. කොහොමුණත් අපි දැනට මේ ආකාරයෙන් සමුගන්න සූදානම් වෙන්නේ. අපි මේ වැඩසටහන අවසානයේදී ඔබෙන් ආදරණීය ලෙස ඉල්ලීමක් කරනවා. අපේ නාලිකාව මේ දක්වා subscribe කරන්න නැත්නම් subscribe කරන්න කියන ආදරණීය ඉල්ලීමත් කරමින් අදට අපි සමුගන්න සූදානම් වෙන්නේ. නැවතත් හෙට හමු වන බලාපොරොත්තු වෙන්නේ.